සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක අරන් එන්නේ ඊයේ අපි කරපු හරිද ඊයේ අපි කරා ප්‍රවේණි MCQ බූස්ට් එක. එතකොට මේ ප්‍රවේණි MCQ බූස්ට් එකේ මම මැත්තේ හරිද 2015 අපි MCQ එකක් කරපු වෙලාවේ මම මෙන්න මේ ගාන දුන්නා. හරිද? ඊට වඩා ජූටි ගානක් තිබ්බේද? හැබැයි මම මේ වගේ ගානක් දීලා කිව්වා මේ වගේ ගානක් ආවත් ඔයගලන්ට හදාගන්න පුළුවන් කියලා. මොකද මම මේක කරන්නේ කිව්වේ මෙන්න මේ වගේ මෙන්න මේ ඔක්කොම ලක්ෂණ දරන ජීවියයි මේ විෂම යුග්මක ජීවියයි ඊට පස්සේ මේ විෂම යුග්මක ජීවියයි දෙන්න එකම ජීවීන් දෙන්නේ තමයි ගත්තේ මේ දෙන්න මුහුම් කරාට පස්සේ මෙන්න මේ ජීවිය හම්බ වීමේ මෙන්න මේ ප්‍රවේණි දර්ශයේ තියෙන ජීවිය හම්බ වීමේ සම්භාවිතාවය හොයන්න කියලා කිව්වා හරිද ළමයි අපිට මේ වගේ හරිද අර එක එක වෙනස් සිදුවීම් ටිකක් ඔක්කොම එකට එකතු වෙලා යනකොට හරිද එකට එකතු වෙලා කියන්නේ අර ඒ සිදුවීම් ඔක්කොම සමගාමීව වෙනකොට ළමයි මේ වගේ එක සම්භාවිතාවය ගන්න අපි පාවිච්චි කරනවා කිව්වා අර නීති වලින් මොන නීතියද පාවිච්චි කරනවද අපි කිව්වා ළමයි මෙතනදී පාවිච්චි කරන්නේ අපි ගුණිත නීතිය කියලා. හරිද? ගුණිත නීතිය කියලා කිව්වා. ළමයි මේකේ අපිට කතා කරන්න ආකලන නීතියක් තියෙනවා. ආකලන නීතිය කියන එක නෙමෙයි මෙතනදී ફોકસ කරන්නේ ගුණිත නීතියෙන් කොහොමද මේක හදන්නේ. හරිද? ආකලන නීතිය පාවිච්චි වෙන වෙනම බඩේ. මෙතනදී පාවිච්චි වෙන්නේ ගුණිත නීතිය. හරිද? අපි බලමු කොහොමද මේ ඉන්සිග්‍රේට් කරන්නේ කියලා. ඔයාලට ගුණිත නීතිය අර්ථ දැක්වීම කියන්නේ පොතේ තියෙන මෙන්න හරිද අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකූ විට ඒ සිදුවීම් දෙකම සමගාමීව සිදුවීමට ඇති හැකියාව එක් සිදුවීමක් තනිව සිදුවීමේ හැකි තියෙන සම්භාවිතාවයත් අනෙක් සිදුවීමට ඇති සම්භාවිතාවයත් කියන ඒ දෙකේම සම්භාවිතාවල ගුණිතයට සමාන වෙනවලු අර කියන සමගාමීව සිදුවීමට ඇති හැකියාවේ සම්භාවිතාවය හරිද ඔබ තමයි ළමයි ගුණිත නීතියෙන් කිව්වේ. හරිද? එතකොට අපි බලමු. මෙන්න මෙතන මේ න්‍යාය මුහුම් වෙලා මෙයාව හැදෙන්න මොකක්ද තියෙන සම්භාවිතාවය කියලා බලමු. හරිද? මෙතන අර කිව්ව කෙටි ක්‍රමය මොකද්ද ළමයි? අපි මෙතනදී කරන්න ඕනේ අර එක එක ලක්ෂණේ වෙන වෙන විදිහට ගන්න ඕනේ. හරිද? ඔන්න අපි ගන්න එක එක ලක්ෂණේ වෙන වෙන විදිහට. හරි. ඒ ජන්මානුව තියෙනවා ඊට පස්සේ මෙතනින් අපි ගමු. ආයි ඒ ජන්මානෝ ඊට පස්සේ ළමයි අපි මේ දෙකල වෙන් කරගෙන ගමු. ඊට පස්සේ ළමයි ඒ සිම්පල් ඒ හරි ඔය දෙක ගන්න. ළමයි දැන් මේක අපි මෙතනින් ලියාගත්තානේ. දැන් අපිට මෙතනින් එහාට තියෙන ඒවාට මේක ලියා ගන්න ඕනේද? ඔයගලන්ට වෙලාව තියෙනවා නම් ඉතින් ලියුවට ඇති ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ මම නිකමට මේ ලඝුපාතික නැතුව මේ E වලින් ගන්නම්කො. අපි නිකන් E වලින් ගත්තත් තමයි මොකෝ එකම විදියට දුන්නු ටිකක් තියෙන්නේ. දැන් මෙතන බැරි වෙලාවත් දෙපැත්තේ ඉන්න ජීවීන් දෙන වෙනස් වුණා නම් අන්න අපි පොඩ්ඩක් අන්නේ දැන් කරේක මේක ආපහු පොඩි චූටි පාන චතුරස්‍රය ගහ ගන්න ඕන. බලන්න දැන් විතර වුණා තරකමනේ එන්නේ. අර විදියමයි එන්නේ. හරි. අකුරේ විතර වෙනස තියෙන්නේ. හරි. එකම විදියට නේ. ඒ නිසා අපි වැඩි හිතන්නේ නැතුව දැන් බලන්න ඕනේ. මෙන්න මෙතන දැන් ඔය එක එක ඒවා හම්බ වෙන්න තියෙන සම්භාවිතාවයන් ටික මොනවද? හරිද? ඔන්න බලන්න ඕන. අපි බෙදලා වෙන් කරගමු. ඔන්න බලන්න බෙදලා වෙන් කරමු. මේක එකක්, මේක එකක්, මේක එකක්, මේක එකක්, මේක එකක්, මේක එකක්, මේක එකක්. හරිද? දැන් අපි බලමු A හරිද? කැපිටල් A සිම්පල් A හම්බ වෙන්න යන සම්භාවිතාවය මොකක්ද? සම්භාවිතාවය කියනවා. කැපිටල් A සිම්පල් A. මේ බලන්න. එතන තියෙනවා කැපිටල් A. මේක මෙතනට අදාළද? නෑ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා කැපිටල් A සිම්පල් A. මෙන්න තියෙනවා ආයිතාව කැපිටල් A සිම්පල් A. මෙතන තියෙනවා සිම්පල් A දෙකක්. එතකොට ළමයි A හම්බ වෙන්න යන සම්භාවිතාවය. හරිද? A සිම්පල් A හම්බ වෙන්න යන සම්භාවිතාවය වෙන්නේ ළමයි හතරෙන් කියලාද? මෙතන විය හැකියාවන් හතරක් තියෙනවා. ඒ හතරෙන් ළමයි දෙකක්ම මේකට අදාළ වෙනවා. හතරෙන් දෙකක් කියන්නේ ළමයි කීයද? භාගයෙන් භාගය. ළමයි අපි ඊට පස්සේ මේ BB සිම්පල් B තියෙන. සිම්පල් B ආවම ළමයි මේ වගේ එකක් ගත්තාම ළමයි අපි ඔය මෙතනට BB ජන්මානු දාලා කැපිටල් B සිම්පල් B ජන්මානු දාගෙන ඔක හදාගෙන කියනවා මම. මෙන්න මෙතෙන්ට තමයි නේද ඔය සිම්පල් B එන්නේ. ඒතකොට ළමයි එතන සිම්පල් B එන්න යන සම්භාවිතාවය කීයද? සිම්පල් B වෙන්නේ 4න් 1යි. හරිද? 4න් 1යි. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ කැපිටල් C සිම්පල් C වලට.
ළමයි මේ capital C symbol C කියන්නේ එතකොට නිකන් මෙයා වගේම එකක් නේ. මෙයා වගේම එකක්. එතකොට අපි මෙතන කියන්නේ භාගය. හරි. ඊට පස්සේ මෙන්න දෙනවා capital D simple D. නෑ capital D තියෙනවා. මොන ළමයි capital D capital D. capital D ආවම ළමයි ඒක හරියට නිකන් මේ capital D වගේ තමයි. එතකොට ළමයි ඔතෙන්ට එන්න බලන්න. 4න් 1යි. හරි. 4න් 1යි. ඊට පස්සේ ළමයි අපි යනවා E වලට. ළමයි E ගත්තා. හරි. capital E simple E ගත්තත් ළමයි බලන්න ඒකත් මොන වගේ එකක්ද? ළමයි ඒකත් මේ වගේ සංසිද්ධියක් නේ. capital C simple C වගේම තමයි. එතනත් එන්න ළමයි කීයද? ඒකට එන්නේ භාගය. ඊට පස්සේ අපි යනවා simple F වල. simple F. ළමයි එතකොට එන්නේ එතන අන්න මේ වගේ එකක්. 4න් 1යි. ඊට පස්සේ අපි අන්තිමට යනවා ආපහු මේකට capital G simple G වල. එතකොට ළමයි එතන ඉන්නේ තර විෂම යුග්මකයකට ආපු එක. ඒ කියන්නේ භාගයයි කියලා එන්නේ. ළමයි දැන් ගුණිත නීතිය කියන්නේ දැන් මේ අර එක සිදුවීම් වෙන සිදුවීමට ඇති හැකියාව ටික නේ ගත්තේ. ළමයි එතකොට මේ ඔක්කොම එකට සිද්ධ වෙනවා. මේ ඔක්කොම සමගාමීව එකට සිද්ධ වෙනකොට මෙන්න මෙයාව හදන්න එන සම්භාවිතාවය බලන්න ළමයි අපි මෙන්න මේ ටික ඔක්කොම ගුණ කරන්න ඕන. ඒක තමයි ගුණිත නීතියෙන් කියුවේ. ඔන්න ළමයි අපි දැන් ගුණ කරමු. හරි. ගුණ කරගෙන යමු. භාගය ගුණ කරන්න ඕන. ඊට පස්සේ ළමයි ආයෙ ගුණ කරන්න ඕනේ. ආයෙ තව 4න් එකක් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආපහු භාගයක් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපි ආපහු 4න් එකක් ගුණ කරන්න ඕනේ. අපි ආපහු භාගයක් ගුණ කරන්න ඕනේ. ඊටසේ අපි ආපහු 4න් එකක් ගුණ කරන්න ඕනේ. අපි ආපහු අන්තිමට භාගයක් ගුණ කරන්න ඕනේ. හරි. උඩ මොන වුණත් ඉන්නේ ළමයි එකයි කියලා. හරිද? එතකොට මේ වගේ කෙනෙක් ඉන්නේ අර හැදෙන්න පුළුවන් chance එක එකයි. හරිද? මම කියනවා මේක මෙතනින් මෙතනට මැදලා ගන්න. හරි. උත්තරේ නේ දියන්නේ. මොන වුණත් උඩ එකයි ඉන්නේ. හරි. උඩ එකයි. ඔන්න යට ගුණ කරගෙන යන්න. දෙවරක් 4 කියලා තමයි 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 4 64යි. 64 ඒවා දෙකක් කියන්නේ 64 ඒවා දෙකක් 128යි. 128 ඒවා 4ක්. කියලා එකපාරම කියනවා අරත් 128 ඒවා 4ක්. 4 වරක් 8 32යි 2 දැම්ම 3ක් ඉතුරුයි. 4 වරක් 2 8යි 3යි 12යි එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 1යි 5යි 512. හරි. 512. එකපාර ගියේ තැනකිනේ. 512යි ඊට පස්සේ 512 ඒවා දෙකක්. තමයි 1024. 1024. ළමයි යන්න බලන්න. ඔන්න උත්තරය ආව. 1024. ඔන්න ඔය තමයි මම උත්තර. හරිද? 1024 එකක්. ඒක නයි මෙන්න මේ දෙකොල්ල මුහුන් කරලා මෙන්න මෙයාව හම්බ වෙන්න යන සම්භාවිතාවය කියන්නේ 1024න් 1යි. තේරුණාද? 1024න් 1යි. එතකොට ළමයි ඔන්න ඔහම තමයි ඉතා සරල විදිහට මේ ගාන හදන්න. හරි. 1024න් 1 තමයි උත්තර. හරිද? තේරුණා? හරි. අපි එන 10 රැට අපෝ එසේ ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බුනේ. හරි. මම මේක මේ චූටි විවරණය අරගෙන තමයි ආවේ. ඔයගොල්ලන්ට මතකනේ? ඒ 2015 මේ ප්‍රශ්නෙට විවරණය තිබ්බ පිටු 3ක්. හරි. විවරණේ පිටු 3ක් තිබ්බ විවරණය තමයි මම මේ විදිහට ඉතාලම ටිකකින් එය කරන්න හැටි කියලා දුන්නා. හරිද? එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සරලව වෙට් ටික කරගෙන යන්න.